මනුස්ස ජීවිතයේ හිත නිවනම දෙයක්. මල් කියන්නෙම මං ගොඩාක් ආස කරන දෙයක්. ඉතින් අපේ නුවරඑළිය ට්‍රිප් එකේ ලොග් එක තමයි අද මං ඔයාලට අරගෙන එන්නේ. පාටි එක ඉවර වෙලා පාන්දර 1ට විතර තමයි අපි අපේ රූම් එකට ආවේ. මේ තියෙන්නේ අපේ රූම් එක ළමයි අපි තෝරගත්ත. ඉතින් මුලින්ම මම ඔනාලි බබාව පිළිවෙලක් කරලා සෝදලා කරලා එයාට කිරි එකකුත් හදලා දීලා එයාව එක විදියකට තියාගත්තා. මොකද පාන්දරනේ ළමයි අපි නිදා ගන්නත් ඕනේනේ. ඉතින් අපි නිදාගෙන උදේ පාන්දරම බබයි මමයි චුට්ටක් වටපිටාව බලන්න එළිය පැත්තට බැල්කනි එකට ගියා. ඉතින් බැල්කනි එකට ගිහිල්ලා අපි තුන්දෙනාම උදේ කෑම ගන්න පල්ලෙහාට ගියා. මේ තියෙන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් ගත්ත තැන. ඉතින් ඔනාලි බබා කියන්නේ කෑම ගන්නකොට ටිකක් එක විදියකට තියාගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මේ වෙනකොටත්. එයා තාම පොඩිනේ. එයා එක විදියකට ඉන්නේ නැහැ. හැබැයි මං හිතනවා වෙනදට වඩා හොඳට එයා එදා ලස්සනට හිටියා කියලා. ඉතින් ළමයි අපි එදා බ්‍රෙක්ෆාස්ට් එකට තෝරගත්තේ ඇමරිකන් ෆුඩ්. ඉතින් මේ තියෙන්නේ ඒ කෑම. අපි එතනින් එළියට ඇවිල්ලා ඊළඟට අපි මල්වත්ත බලන්න පිටත් වුණා. මුලින්ම මල්වත්තට යන අතරවාරයේදී අපිට හම්බෙනවා ලස්සන හනුමාන් දේවාලයක්. මේ දේවාලයට අපි දෙන්නම කලින් ගිහිල්ලා තියෙනවා. ඒත් බබා නම් මේ පළවෙනි වතාව. ඒ දේවාලේ ළමයි හනුමාන් දෙවියන් සහ ගණ දෙවියන් තමයි වැඩ ඉන්නේ. ඔන්න ඉතින් ඊළඟට අපි මල්වත්තට ගියා. මල්වත්තට ගොඩ වෙනකොටම අපිට දකින්න ලැබුණ සුන්දර පරිසරය තමයි මේ. බලන්නකො ලස්සන. අපි හිමීට උඩටම නැගගෙන ලස්සන පරිසරය දිහා බලාගෙන අපේ එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙච්ච සිදුවීමුත් කතා කර මගේ චූටි දුවගේ හුරතලුත් බල තමයි අපි මල්වත්තේ සිරි නැරඹුවේ. බලන්නකෝ එයාගේ හැසිරීම, එයාගේ සතුට, එයා කොච්චර සතුටින්ද කියලා. මගේ දුවගේ හිනාව දකිනකොට මට මතක් වෙන්නේ එයා මට හම්බ වෙච්ච දවස. මේ වගේම ලස්සන මලක් නේද මට ඉන්නේ කියලා මට හිතෙනවා. මගේ දුව මට දෙවියන්ගෙන් ලැබිච්ච තෑග්ගක්. ඉතින් එයාව මේ වගේ ට්‍රිප් එකක් අරගෙන ඇවිල්ලා එයාව සතුටින් තියන්න අපිට බැරි වුණේ එයාගේ අනාගතය වෙනුවෙන්ම අපි දෙන්න කාර්ය බහුල වෙලා හිටපු නිසා. අපිට මහන්සි වෙන්න තියෙන තව ටික කාලයයි. පුංචි කාලයක් විතරයි. ඉතින් අපේ දුව වෙනුවෙන් අපි ඒක කරනවා. අපි ඊළඟට ගියා ළමයි කැන්ටින් එකට. අපිට කැන්ටින් එක ඉබේ තමයි හම්බ වුනේ. ඉතින් අපි එකෙන් කාලා ඊළඟට අපි ගියා පාක් එකට බෝට්ටු පදින්න කියලා හිතාගෙන.
අපි බෝට්ටු පදින්න පටන් ගත්තා. ඔනාලි බබා නම් ඉස්සෙල්ලා චුට්ටක් බය වුණා. ඉතින් ඉස්සෙල්ලම අපි චුට්ටක් ස්ලෝලි යන බෝට්ටුවක තමයි නැංගේ. ඉතින් අපි බෝට්ටු දෙකක් පැන්දා. ඉතින් මම හිතනවා දෙවෙනි පාර වේගය වැඩි වුණත් එයා ඒකට හුරු වුණා කියලා. එයා ගොඩක් සතුටින් ඉන්නවා දැකලා මටයි හස්බන්ඩ්ටයි ගොඩාක් සතුටු හිතුණා. මොකද මගේ දුවව අපිට සෑහෙන කාලෙකින් ඉපදුනාට පස්සෙම චුට්ටක් හරි විනෝද ගමනක් යන්න හම්බුන එකම අවස්ථාව. ඊළඟට ළමයි හස්බන්ඩ් තනියම තනි බෝට්ටුවක ගියා. මං හිතන්නේ මේකට බයික් එක කියලා තමයි කියන්නේ. ඉතින් මේකට කපල් එකක් යහැකි. නමුත් බබාව තියලා යන්න කෙනෙක් නැති නිසා හස්බන්ඩ් විතරයි මේක පැන්දේ. ඉතින් එයා කිව්වේ ඒක හරිම විනෝදජනකයි කියලා. මොකද මම ගියත් මට ඒක යන්න බැරි තරම් ඒක වේගවත් සහ බය හිතෙනවා කියලා එයා කිව්වා. ඉතින් හස්බන්ඩ් මේකේ අත්දැකීම විඳගත්ත නිසා මාත් ගොඩක් සතුටු වුණා. අපි ගොඩක් එදා දවසේ සතුටු වුණා ළමයි. මේ ලස්සන මල් දකිද්දී මගේ හිතත් ඒ වගේම සංසුන් වෙනවා. මගේ දුව වෙනුවෙන් මගේ පවුල වෙනුවෙන් අපි දෙන්නට අපි තුන්දෙනාටම මේ ගත කරන්න ලැබුණු කාලය අපි තුන්දෙනාම ගොඩක් අගය කරනවා. දැන් ඉතින් මෙයාව අපි පෝනියා පිටේ ගෙනියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං හිතනවා මේ හැම දෙයකටම වැඩිය එයා ඒකට ආස වෙයි කියලා ළමයි. මොකෝ එයා යන්නේ කොහොමද කියලා. එයා හරි අපූර්වට ඒකේ නැගලා ගියා. කිසිම බයක් සැකක් නැතුව. ඉතින් මට ගොඩක් සතුටුයි මගේ දුවට මේ අත්දැකීමත් අරන් දෙන්න පුළුවන් වුණ එකට. ඔන්න ඉතින් ළමයි අපි එදා දවසේ ඒ විදිහට ගත කරලා ගෙදර යන්න පිටත් වුණා. මේ අවස්ථාව අරගෙන අපි දෙන්න බබා වෙනුවෙනුයි අපි වෙනුවෙනුයි මේ තීරණේ ගත්ත එකටත් ගොඩක් සතුටු වුණා. මේක මගේ දෙවෙනි ලොග් එකනේ අඩුපාඩු ගොඩක් ඇති. නමුත් ඉස්සරහට අපි ඒව හදාගෙන අලුත් ලොග්ස් එක්ක එකතු වෙමු කියලා මගේ යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලන ගිහින් එන්නම්.